රෙසිපි එක අරන් ආවා. වැඩි කතා නැතුව ඉක්මනින් බලමු මම කොහොමද මේ ගෝමල් එක හදාගත්තේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට ගෝමල් ටික කපා ගන්න. මම ටිකක් ලොකු කොට අරගෙන තියෙන්නේ. ඊළඟට මම බෝල් එකකට ගෝමල් ටික දාගෙන ඒකට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් එකතු කරලා මේක මම හොඳට සෝද ගන්නවා දෙපාරක් විතර. ඊළඟට මම මේ වතුර එක පෙරාගෙන මේකට ආයෙත් ලුණු ටිකක් එකතු කරගෙන හොඳට උතුරන උණු වතුර එකක් දාලා විනාඩි 5ක් විතර තියෙනවා. ඊළඟට මම ඒකේ වතුර එකක් පෙරාගෙන මේ විදිහට මුලින්ම මේකට පාන් පිටි කෝප්ප එකක් එකතු කරගන්නවා. මම මේ පාන් පිටි එකට කෝන්ෆ්ලවර් මිස් ඇඳි 3ක් විතර එකතු කරගෙන මික්ස් කරලා තමයි එකතු කරගත්තේ. ඔයගලන්ට කෝන්ෆ්ලවර් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම මේකට ලුණු එකතු කරගන්නවා රසායනව. ඊළඟට මම මේකට සුදු ලුණු පවුඩර් එකේනොයි ඉඟුරු පවුඩර් එකේනොයි චුට්ට චුට්ට එකතු කරා. මම මේක දුවට දෙන්නත් හදන නිසා මිරිස් කුඩු ගම්මිරිස් කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ගම්මිරිස් මිරිස් කුඩු වගේ ඕන දෙයක් මේ බැටර් එකට එකතු කරගන්න. ඉතින් ඔරිගානෝ තයිම් ඔය ඕනම જાතියක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ඉතින් මම කරන්නේ මේ විදිහට මේ එකතු කරගත්ත දේවල් මිශ්‍ර වෙන විදිහට ගෝවමල් එකත් එක්ක හොඳට මේක කලවම් කරගන්න එක. ඊළඟට මම මේකට බිත්තර දෙකක් එකතු කරනවා. බිත්තර දෙකක් එකතු කරගත්තේ මම ලොකු ගෝවමල් ගෙඩියක් කරගත්ත නිසා. ඊළඟට බිත්තර ටිකක් මේ විදිහට මිශ්‍ර වෙන්න අනා ගන්න ගමන් ඔයාලට මේකට වතුර චුට්ට චුට්ට එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අර දියාරු නැති විදිහට කොහොමද මේක කෝට් වෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට බැටර් එක හොඳට ගෝවමල් එකේ දැවටිලා තියෙනවා. මෙහෙම හදාගත්තම ඔයාලට අමුතුවෙන් බැටර් එකක් හදලා ඒකේ ඔබ තෙලට දාන්න ඕන රෙසිපි එක අරන් ආවා. වැඩි කතා නැතුව ඉක්මනින් බලමු මම කොහොමද මේ ගෝවමල් එක හදාගත්තේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට ගෝවමල් ටික කපා ගන්න. මම ටිකක් ලොකු කොට අරගෙන තියෙන්නේ. ඊළඟට මම බෝල් එකකට ගෝවමල් ටික දාගෙන ඒකට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් එකතු කරලා මේක මම හොඳට සෝද ගන්නවා දෙපාරක් විතර. ඊළඟට මම මේ වතුර එක පෙරාගෙන මේකට ආයෙත් ලුණු ටිකක් එකතු කරගෙන හොඳට උතුරන උණු වතුර එකක් දාලා විනාඩි 5ක් විතර තියෙනවා. ඊළඟට මම ඒකේ වතුර එකක් පෙරාගෙන මේ විදිහට මුලින්ම මේකට පාන් පිටි කෝප්ප එකක් එකතු කරගන්නවා. මම මේ පාන් පිටි එකට කෝන්ෆ්ලවර් මිස් ඇඳි 3ක් විතර එකතු කරගෙන මික්ස් කරලා තමයි එකතු කරගත්තේ. ඔයගලන්ට කෝන්ෆ්ලවර් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම මේකට ලුණු එකතු කරගන්නවා රසායනව. ඊළඟට මම මේකට සුදු ලුණු පවුඩර් එකේනොයි ඉඟුරු පවුඩර් එකේනොයි චුට්ට චුට්ට එකතු කරා. මම මේක දුවට දෙන්නත් හදන නිසා මිරිස් කුඩු ගම්මිරිස් කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ගම්මිරිස් මිරිස් කුඩු වගේ ඕන දෙයක් මේ බැටර් එකට එකතු කරගන්න. ඉතින් ඔරිගානෝ තයිම් ඔය ඕනම જાතියක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ඉතින් මම කරන්නේ මේ විදිහට මේ එකතු කරගත්ත දේවල් මිශ්‍ර වෙන විදිහට ගෝවමල් එකත් එක්ක හොඳට මේක කලවම් කරගන්න එක. ඊළඟට මම මේකට බිත්තර දෙකක් එකතු කරනවා. බිත්තර දෙකක් එකතු කරගත්තේ මම ලොකු ගෝවමල් ගෙඩියක් කරගත්ත නිසා. ඊළඟට බිත්තර ටිකක් මේ විදිහට මිශ්‍ර වෙන්න අනා ගන්න ගමන් ඔයාලට මේකට වතුර චුට්ට චුට්ට එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අර දියාරු නැති විදිහට කොහොමද මේක කෝට් වෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට බැටර් එක හොඳට ගෝවමල් එකේ දැවටිලා තියෙනවා. මෙහෙම හදාගත්තම ඔයාලට අමුතුවෙන් බැටර් එකක් හදලා ඒකේ ඔබ තෙලට දාන්න ඕන. කලින් පෙරන විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටික ගානට රත් වුණාම හැන්දකින් හරි අතින් හරි ටික ටික එකතු කරගෙන ඔයාලට මේක බෙද ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේදී මේකේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. වැඩියෙන් ගින්දර තියාගෙන බැද්දම වෙන්නේ ඉක්මනට බැටර් එක කළු වෙන එක. එහෙම කරගන්නේ නැතුව අඩුව ගින්දරේ හිමීට පරිස්සමට මේක බෙද ගන්න. ඉතින් කැමති නම් පුළුවන් ටිකක් වැඩිපුර බෙද ගන්න. බැටර් එක චුට්ටක් කරගතිය ආපුවමත් රසයි. ඉතින් අපේ චූටි දුවටට මේ විදිහට දෙන හින්දා මම ගොඩ කරගත්තේ නැහැ. ඉතින් මේ විදිහට හරිම ලේසියෙන් ඔයාලට ගෝවමල් ටික බැටර් කරගෙන බෙද ගන්න පුළුවන්. මෙහෙම බදිද්දි එක ගොඩේ ගෝවමල් ටික බදින්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම අපේ ගෙදර ආයෙත් ගෝවමල් එක බැටර් කරලා බෙදලා දෙන්නේ.